ඈ බම් මචං. ඔව්. මොකද බන් දැන් අපි කරන්නේ? අනේ වන්ද බං මේ දවස් ටික නම් ගෙදරින් පයින්නෙත් බොහොම අමාරුවෙන් බං. ඔව් බන් යන්න බයික් එකේ තෙලුත් නෑ බන් බලපන් නාගත්තත් දරුවෝ ගියා බන් දවස් දෙක තුනක්. ඔව් බං. ප්‍රශ්න ගොඩයි බං. ගෑණික මොළුව කන්න හදනවා ගෑස් නෑ කියලා බං. ඔව් බන් ළමයාට කිරිපිටිත් නෑ බන්. දැන් නෑ කතා මේ කරලා. ප්‍රශ්න වලට අපි කවද විසඳුම් හම්බෙයිද බන්? අනේ වන්ද බං හිගමයි තියෙන්නේ බං හැමදාම. හැමදාම හිගේ තමා බන් එව්වා හරියන පාටක් නෑ බන්. අනේ වන්ද බං. මොනා කරන්නද කියලා හිතා ගන්න බෑ බන්. බලහන් ආතල්ලයක් දැම්මත් ආතල් ගන්න නෑනේ ප්‍රශ්න. ආතල් එක ගන්න බෑනේ ඉතින් දැන් අපිට ප්‍රශ්න වලක් යනවනේ බන්. ඔව්. ඒ බලහන්කෝ මම මේ FB එකේ දෙයියෙක් ඉන්නවා කියන මේ බලහන්කෝ. ඒ බලහන්කෝ මේ මොකද්ද අපේ මේ එක එක පිස්සු බන් පේක් එක උන් හදන් ඉන්නෙව්වා බන්. ඔය උඹලා විශ්වාස කරනවද බන්? අනේ බන් පිස්සු බන් ඔය වැඩ බන්. උඹලත් එක්ක බෑනේ ඔය ෆෝනේ පැත්තකින් තියේ. බන් අපි මේ ප්‍රශ්න ගැන කතා කරලා මොකක්ද කරමු බන්. හිතන් අපි මේක නිකන් බලමු දාලා. මේ තියෙන්නේ බන් මේ සෑම ප්‍රශ්නයකටම පිළිතුරු දීම සඳහා එයා එනවා කියලා තියෙන්නේ බන්. ඒ කියන්නේ වටිනවා කියලා පිස්සු බන්. නයි මොකද්ද අදාළ ඉන්නේ පේන්නේ නැහැ හිම්බිජ්ජා. හරි බන් හවසුත් වෙනවා අපි යන්නේ නේද බන්? එන්නේ නැහැ බන් යන්න. යා උඹ දාන එකක් දාගන්න. දැම්ම බන් ඔන්න ඔය එකක් වෙන්න බෑ බන් කොහොමත් ප්‍රශ්නමනේ බන්. අපි යන්න බන්. යන්නද කියන්නේ? ඔව් බන් ගෑස් එකක්වත් ගේන්න. बदले कथाएं भागीरथी तेरी මේ ආවෙලාවේ කවුද මාව ගෙන්න පුන්න අරයා අන්තර්ජාලේ මාවම තන්න තරම් කිමද මුන්ට තිබෙන ගැටලු සිග්නලුත් අඩුයි වගේ මාව ගෙන්න පුන්න අරයා මා දැන් මෙතනට ගෙන්නන්න ඕන ඉතින් මම මොකද්ද තිබ්බේ නැක්සරා නැක්සරා එහෙනම් වරෙන් නැක්සරා ඈ මේක කොහෙද මේක බාටු මම මේක කොහෙද කවුද යකෝ මේ කැලේ නාට්‍ය වෙන්නන්නේ ගිහිල්ලා බලමුකෝ नाट्यම් වෙනවා වගේනේ කොහෙන්ද කවුරුත් නැහැ තනියම උඹද මේ මැක්සරා මම නම් නෙමෙයි මගේ යාළුවා තා දෙවියෝ එක විහිළු කරනවද ඔයා දෙවියෝ විශ්තුදානේ ඔයා කොහෙද දෙවියෙක් එන්නේ බලන්න ඕනේ කමියාර බල්ලා කාපු පොල් කිච්චෙක් වගේනේ දන්නවද තා මේ කළ වරද වරදක් මම වරදක් කරේ නෑනේ මං කුරා ගෝපිවත් වරදක් කරන කෙනෙක් නෙමෙයි තා මේ දැන් කරපු කණිලව්වට කරපු ආරාධනාවට මගේ ආසනේ රත් වෙලා මා මෙහෙට මහත් වුණා මට තේරෙන්නේ නැහැ බෝහන්සේ කියන කිසිම දෙයක් ඔයා කියන්නේ දැන් ඔයා දෙවියෙක්ද තට ඔප්පු කරලා පෙන්වන්න ඕනද ඔව් ඉතින් මට නිකන් ඔයාව දැක්කම නම් දෙවියෙක් නම් පේන්න වගේ නම් පේන්නේ නැහැ නිකන් මේ මං හිතුවේ මේ නාට්‍යයක් කරනවා කියලා ඔයාලා කැලේ මම මේ බලන්න ආසාවෙන් ආවේ බලන්නකෝ මගේ කාලෙත් අපරාධ වගේ එහෙමද නරයා එහෙනම් තා හිතු මිනිත්තුවක් මොකද ඔය කරන්නේ
අනේ දෙවියනේ මගේ අඳුන් ටික දෙන්න දෙවියනේ මොකද්ද දෙවියනේ මේ මං කොහොමද දෙවියනේ ගෙදර යන්නේ දෙවියනේ තාට මං කිව්වා නේද අනේ දෙවියනේ මට සමාව වෙන්න දෙවියනේ මම දෙවියොත් එක්ක සෙල්ලම් කරන බවට සමාව දෙන්නේ කෙසේද නරයා අනේ දෙවියනේ මට සමාව දෙනු මැනව දෙවියනේ සමාව දෙනු මැනව අනේ එහෙම ලේසියෙන් සමාව දෙන්න බෑ මං ඔබ වහන්සේ ගෙන්නපු නරයා ඔබ වහන්සේට හොයලා දෙන්නම් දෙවියනේ අනේ මට සමාව තා දෙනු මිනිත්තුවෙන් මැනව පොරොන්දු වෙනවද මම මිනිත්තුවක් නම් මිනිත්තුවට නම් බෑ දෙවියනේ මිනිත්තුවට වඩා නම් යනවා ඉතින් මම මෙතන යන්නව දැන් කොච්චර ලායක් ඇයිද දෙවියනේ අනේ මගේ අඳුන් ටික දෙන්න දෙවියනේ තා දැන් තේරුම් ගත්තාද මා කවරෙක්ද තේරෙනවා දෙවියනේ තේරෙනවා හොඳට තේරෙනවා ලගේ අඳුන් ටික දෙන්න දෙවියනේ අනේ දෙවියනේ බලන්න මට වෙලා තියෙන දේ මිනිත්තුවක් බලමා දෙස තාට මා ඇඳුම් ටික ලබා දෙමි හැබැයි තෝ අර නරයාව මා ළඟට කැඳවාගෙන එම නෝනා එසේ දේවයන් වහන්සේ එසේ අනේ දෙවියනේ ඔබ වහන්සේට පින් සිත් දෙනවා දෙවියනේ මම ඔබ වහන්සේ ගැන අපේ ගමේ හැම මිනිස්සෙක්ටම ඔබ වහන්සේගෙන් පිට ලබා ගන්නවා ඔක්කොම ටික එක්කන් එන්න මට මිනිත්තුවක් නම් බෑ දෙවියනේ මට පැය භාගයක් දෙන්න දෙවියනේ තාහෙනම් නම් මිනිත්තුවෙන් පළ දෙවියනේ දැන් නම් අනේ නරයා දේවන් නාට්‍ය කණ්ඩායමෙන් පැනලා ඩයල් එක. හස්තාන් දහත බුදුන් වුණ දේවල් යනවා. මේ ඉන්නේ ඔබ වහන්සේ දවසේ අවසර. මේ අද ඔබ වහන්සේ මේ මෙම ලංකාදීපෙට ගෙන්නුවේ. තා දන්නවත් තා කළ වරද ඉනාරින්නේ බං. දෙය දෙවි කෙනෙක් තමයි. අවසර දෙන්නම් කොහෙන්. තා මුඩ පැවසුවේ නැතිද කළ වරද ගැන පැවසුවාද පැවසුවාද කියන්න හන්ද පැවසුවා දෙවියන් ඉන්නහවනේ දෙන්නද මිනිත්තුවෙන් කරකලා මට නම් එපා දෙවියන් උඹට ඕනද බලහන්කෝ නෑ ඕනේ අවසර දෙවියන් ඔබ වහන්සේට කියා අපේ ළමේ ලක්වැසියන්ට බොහෝ දේ කරගන්න තිබෙනවා ඔබ වහන්සේට පුළුවන් ද අපේ ලක්වැසියන්ට උදව් කරන්න අර ටික කියමු මොකද්ද ප්‍රශ්න ටික කියමු දෙවියන් නම් කරලා දෙයින් අවසර දෙවියන් මම ඔබ විශ්වාස කරනවා අපේ රටේ තියෙන ප්‍රශ්න ගොඩාක් ඔව් එන ගොඩාක් තියෙන්නේ ඒව තාම මේ වෙනකම් විසඳිලා නැහැ දෙවියන් අපිට තියෙනවා කියන්නද පවසන පෙට්‍රල් ප්‍රශ්න තියෙනවා ගෑස් ප්‍රශ්න තියෙනවා ගෝලීය ප්‍රශ්න තියෙනවා පුළුවන් වේද කියලා දාන්න කිරිපිටි ප්‍රශ්න තියෙනවා ගොඩාක් ඒ වගේ සිමෙන්ති ප්‍රශ්න ගොඩාක් තියෙනවා දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ මට සිමෙන්ති කොට්ටයක් ලබා දුන්නා නම් හොඳට ඕම ඇති. ප්‍රශ්න ටික විසඳගත්තොත් අපි ඔක්කොටම ගත්ත හැකි බා. දෙවියන් වහන්සේ ඒ ටික අපි ඉෂ්ට කරලා දෙනවා නම් ඔබ වහන්සේට පිං. මේ කවුද මෙයාගේ නම? ඔබ වහන්සේ නම මොකද්ද? මම තමයි මේ විශ්වයට අරක් ගත්ත මේ දේශයට අරක් ගත්ත මම තමයි නාග දෙවියෝ. නාග දෙවියෝ කියන්නේ? අවසර නාග දෙවියන්. අවසරනේ නාගයෝ. හරි අපි එනම් ගොහින් එන්න. බාන්න තව ප්‍රශ්න තියෙන අය එන්න ගියාව. හරි දෙවියන්. අවසර. බොහෝ වෙලාවක් මේ රැඳී සිටීමට අප නැත. නාරයෝ. එහෙත් නෑ මෙහෙත් නෑ හැමතරම පොල් කොහෙද යන්නේ මේ ජම්බෝලේ වගේ කරවල හොත්තක් හදන පොල් ගෙඩියක් හදනව නෙමෙයි ස්වාමීන් වහන්සේ. පෙනේ ඔබතුමා බෑ දැකලා කිරිපිටි චුට්ටක් ඉල්ල ගන්න පුළුවන් ද බලන්න යාවේ. කිරි පිටි නේද දෙවියන්ගෙන් ඉල්ලන්න ඕන දේවල් නෙමෙයි ඕවා මම පොඩි ළමෙක් ඉන්නවා මෙච්චර විතර. මාසයක් තිස්සේ ඉන්නත් නෑ කිරිපිටි. ඔව් හොඳ ගහනවා. බාණ්ඩාගාරික තුමා ඔය කිරි පිටි තියේද ඔව් නයි දෙයියෝ නෑ සල්ලි ඉල්ලන් ආවේ. සල්ලි නෑ. නරයන්නේ එහෙත් නෑ එතකොට ස්වාමීන් වහන්සේ
ස්වාමීනි කිරිපිටි නැද්ද? කිරිපිටි නෑ දරුවා. එහෙනම් මම යන්නම්. හොඳ හදිස් නෑ. හදිස්සි. කොහෙන් හරි කිරි ටිකක් හොයාගන්නත් එපායි. හොඳයි ශාන්ති. අපි ගිහින් එන්නම්. හොඳයි ශාන්ති. ළඟ වෙදි නැද්ද? නෑ. කොහොමද? එහෙනම් අපි ගිහින් එන්නම්. ශාන්ති. තා කවරද? මම මේ රටා සිද්ධ යනවා. කුමටද මේ පැමිණියේ? මම සබංගට යනවා වගේ දෙන්නවා. සබන් කැටයා. සබන් දරුවා කුමටද සමගි සබන් මේ මොහොතේ? මම සුද්ධෝනි බලන්න යන්න ඕනේ දෙවියන් වහන්සේ. මම නාලා මට තේරෙනවා. සබන් කැටයක් මවන්න දරුවා මේ මොහොතේ බෑ. මෙහෙත් නෑ සබන් මෙහෙත් නෑ. මෙතන මම දෙවියන් වහන්සේ. ඔව්. තව ටික දවසකින් එන්න මම මාවලා දෙන්නම්. ආ දෙවියන් වහන්සේ. හොඳයි සබන් හිගේ හැමතැනම. ඔව් දෙවියන් වහන්සේ. කඩවලක් දරන්නේ නෑ. ඔව් ශාන්ති. මිසිරි පාන්නේ පද්දමට ගහලා අමරියුරු මේ අර දෙවියා එන්නත් නේද? කලින් මාර විල්ලන්නේ දීලත් නම් මඩේ. ආයිබුවන් දෙයෝ ආයිබුවන්. මම කවුද කියලා ඔබ වහන්සේට කියන්න ඕනද? ඔබ වහන්සේ දන්නවද? මට පේනවා. දෙවන්නහන්ස මට ආරංචියක් ආවා ඔබ වහන්සේ මේ හිත ගන්න අමාරුයි. ලබා ගන්න පොළොව ඇදයි දෙවියන් වහන්සේ පොළොව ඇදයි පොළොව. පේනවා. දෙවියන් වහන්සේ කවරකටද මේ පැමිණියේ? මම බිව්වා දෙවියන් වහන්සේ. මට මදි. මට ගල් භාගයක් මාලා දෙන්න දෙවියන් වහන්සේ. ගල් භාගයක්. මේ මොකද්ද දෙවියන් වහන්සේ මේ ගල් භාගයක් කියන්නේ මේ ගල් මේ දෙවියන් වහන්සේ අරක්කු මට තා දෙවියන් සම විහිළු කරයිද? හිතු මිනිත්තුවෙන් දෙන්න. මොම්මා විහිළුවට අරගෙන. දන්නේ මේ නයි දෙවියන්ගේ තරම. මම මේ සිටීමෙන් මට කෝලාහල කළ දුක් විනාශයක් සිදු කර ගන්න පුළුවන්. එම නිසා මා දැන් මගේ දේව ලෝකයට ආ යුතුයි. තවත් නරේ. අවසර දෙවියන් ශාන්ති. තා කවරෙද්ද? ඔබතුමාගේ රටේ රජා වුණාට මේ රටේ රජා මමයි. ඔව්. තානිසා තමයි හැම ප්‍රශ්නයක්ම. මිනිස්සුන් නම් කිය එක කතා. ඒ වුණාට මමයි හොඳටම කරලා තියෙන්නේ කියලා හිතන් හිටියත් වෙලා නැහැ. ඔව්. එහෙමයි නේ. දෙල් නැහැ. හැබැයි ගේනවා. එතකොට කිරිපිටි නැහැ. හැබැයි ගේනවා. හොඳයි. කරත් නැහැ. හැබැයි අපි දෙනවා පැය දෙක තුනකින්ම. ඒ වගේ පොඩි ප්‍රශ්න තියෙනවා. ඒ ඔක්කොටම මුල එක ප්‍රශ්නයක් තියෙනවා. තා දන්නවද තා ඔය කියන හැම දෙයකින්ම පීඩා විඳින පොඩි මාසාවක්? මම දන්නවා. අයියාගෙන් ඔව් අහලා කියන්න ඕනේ. අපේ අයියා තමයි ඒක උගලක් දන්නේ. තා හිනාවේ. පොඩි මිනිහා ආණ්ඩාව ඇතේ. දැන් තමයි මානත පැමිණි කුමක් බලාපොරොත්තු වෙන්නේ? ඒ සම ප්‍රශ්නෙටම එක ප්‍රශ්නයයි තියෙන්නේ. ඒ ප්‍රශ්නේ විසඳගන්නයි ආවේ. අවසර. පවසන. අවසර. හැම දෙයක්ම විසඳන්න අපිට එකම එක දෙයයි අඩුපාඩු වෙලා තියෙන්නේ මේ වෙනකම්. අවසර. ඩොලර් නැවක් වගේ ලබා දෙන්න අවසර. එතකොට මේ ප්‍රශ්න සියල්ලම විසඳෙනවා. ඩොලර් නැවක්. ඩොලර් නැවක් දෙන්න පුළුවන් නම් අපේ ආසනේ රත් වෙන්නෙත් නැහැ. අපි මෙහෙට වඩම්මන්නෙත් නැහැ. දෙවියන්ටවත් බෑ බෝල ඩොලර් නැව් දෙන්න. මේ ඉන්නට හොඳයි මම මේ යන එක. දෙවියෝ දෙවියන්ට බැයිලා බංකෝ මෙව්ව කරන්නේ මාත් යනවා ඕන දෙයක්